සාදරයෙන් පිළිගන්නවා සිරා කොමර්ස් YouTube channel එකට. අද අපි කතා කරන්නේ ගැනුම් ජනනයේ ආශ්‍රිතව අභ්‍යාසයක්. එතනදී අපි වෙළඳ වට්ටම් ආශ්‍රිතව ගැනුම් ජනනයට සම්බන්ධ වෙන දේ කතා කරා. එහෙනම් ඒකට දාලා අභ්‍යාසය කතා කරන්නේ. එහෙනම් අපි යමු ගානට. හරි. අද අපි කතා කරන්නේ ගැනුම් ජනනයට අදාළ අභ්‍යාසයක්. අපි කලින් තියරි කොටස කතා කරා. වෙළඳ වට්ටම අඩු කරුවට පස්සේ ගාන තමයි ලියන්නේ. අපි එහෙනම් මේ අභ්‍යාසයේ ඉල්ලන්නේ මොකද්ද කියලා බලමු. අවශ්‍ය වන්නේ ගැනුම් ජර්නලය. හරිනේ. ඊට පස්සේ ගැනුම් ජර්නලයේ ගනුදෙනු ගිණුම් වලට පිටපත් කිරීම. ගිණුම් වලට දාන්නත් තියෙනවා. ඉස්සෙල්ලා ගැනුම් ජර්නලයක් අපි සෙට් කරගමු. හරිනේ. එහෙනම් ඔන්න සෙට් කරා. ගැනුම් ජර්නලයක්. ගැනුම් ජර්නලය සෙට් කරා. මෙතන ලෙජර් පිටුවකුත් යවමු. මෙතන අපි ලියාගමු උඩින් ගැනුම් ජර්නලය කියලා. ගැනුම් ජර්නලය, මෙතන දිනය, මෙතන මොකද්ද ඉන්වොයිස් අංකය, ඉන්වොයිස් අංකය, සැපයුම්කරු, මෙතන වටිනාකම, රුපියල්, මෙතන සංගල පිටුව, එහෙම නැත්නම් ලෙජර් පිටුව. ලෙජර් පිටුව. අවුලක් නැහැනේ. හරි. එහෙනම් ගැනුම් ජර්නලය සෙට් කරමු. උඩින් ඉඳලා කියාගෙන යමු. සංකල්පගේ ව්‍යාපාරයේ 2025 දෙසැම්බර් මාසයේ පහත ගනුදෙනු සිදුවිය. 12/3 දෙසැම්බර් වල යන්නේ. ලකුණු කළ මිල 82000ක තොග 110ක වෙළඳ වට්ටමක් අඩු කර චන්දිමාල්ගෙන් ණයට ගත්තා. ඉන්වොයිස් සංඛ්‍ය 12. ණයටනේ ගන්නෙ. එහෙනම් යා 12/3 දිනේ දාගන්න. මෙතන දාගන්නවා 12 වෙනි මාසේ 3 ඉන්වොයිස් සංඛ්‍ය දාගමු. ඉන්වොයිස් සංඛ්‍ය 12. ඉන්වොයිස් සංඛ්‍ය 12 චන්දිමාල් වටිනාකම දාදි පරිස්සමට මෙතන 82000ක තොග 110ක වෙළඳ වට්ටමක් අඩු කරගන්න. එහෙනම් 82000ක තොග 110ක් වෙළඳ වට්ටම්. 110 කියන්නේ බිඳුවක් අයින් කරන්න. ඒතර 8200යි. 8200ක් අඩු වෙනවා. 800යි 1යි 3යි 7යි. එකක් ඉතුරුයි 12යි එකක් ඉතුරුයි 8යි 73යි 800 එහෙනම් 73යි 800 තමයි accounts වල ලියන්නේ. 73800 මෙතන ලියනවා. අවුලක් නැහැනේ. හරි. ඊට පස්සේ මෙතන කියනවා ලකුණු කළ මිල 57000ක තොග පසින්දිගෙන් ණයට ගත්තා. එතන වෙළඳ වට්ටම් නැහැ. ඉන්වොයිස් සංඛ්‍ය 14 12/5. එහෙනම් සෙට් කරමු. 12 වෙනි මාසේ 5 වෙනිදා ඉන්වොයිස් සංඛ්‍ය මොකද්ද? ඉන්වොයිස් සංඛ්‍ය 14. මෙතන නම පසින්දි. හරිනේ. පසින්දි වටිනාකම අපි දාගමු 57000යි. හරිනේ. එහෙනම් 57000ක්. හරි. ඊට පස්සේ මේක හරි. ලකුණු කළ මිල 48000ක තොග 102ක වෙළඳ වට්ටමක් අඩු කර තරිඳුගෙන් අත්පිට ගත්තා. අත්පිට ගන්න ඒවා එන්නේ නැහැ. ණයට ඒවා විතරයි එන්නේ. ගැනුම් ජර්නලෙට එන්නේ ණයට ඒවා විතරයි. අත්පිට කෙන්නේ නැහැ. ඊළඟට යන්න. ලකුණු කළ මිල 64000ක තොග 105ක වෙළඳ වට්ටමකට යටත්ත. වට්ටමකට යටත්ත කියන්නේ අඩු කරලා. හරිද? අඩු කර උපාලිගෙන් ගත්තා. ණයට දත් පිටද කියලා නෑනේ. උපාලිගෙන් ගත්තා. මේක ණයට අයියේ නමක් තියනවා නම් මේක ණයට. හරිනේ. එහෙනම් දාගමු. 12/15. හරිනේ. උපාලිගෙන් ගත්තනේ. ඒ කියන්නේ ණයටද සල්ලි වලද කියලා නෑ. උපාලිගෙන් ගත්තා. කියලා නැත්තම් නමක් තියනවාද බලන්න. නම තියෙන්නේ මේ. එහෙනම් ණයට. හරි. 12/15 දිනේ දාගමු. 12/15 ඉන්වොයිස් සංඛ්‍ය 22. ඉන්වොයිස් සංඛ්‍ය 22 නම උපාලි. හරිනේ. උපාලි කියලා ලියමු. ඊට පස්සේ වටිනාකම දාදි පරිස්සමට 64000ක තොග 105ක වෙළඳ වට්ටමකට යටත්. එහෙනම් 64000න් 105ක් අඩු වෙන්න ඕන. 64000න් 105ක්. 105ක් කියන්නේ කීයද? 110ක් 6400 බිඳුවක් කපනවා. කියන්නේ 110ක්
කට වෙන්නේ බිඳුවක් කපන එක. කීයද? 6400යි. හරිද? 105ක් නේ ආන්නේ. 105 කියන්නේ 10න් භාගය. එහෙනම් මේකෙන් භාගය ගන්න 3200යි. හරිනේ. එහෙනම් 3200ක් ඩිස්කවුන්ට්. අඩු වෙනවා 800යි බිඳුවයි 6යි. එකක් ඉතුරුයි. හරි 60යි 800යි. ඒතර 60යි 800 තමයි ලියන්න ඕන. හරි. එහෙනම් ලියමු 60යි 800යි. හරිනේ. 100ට 10ක් කියන්නේ බිඳුවක් කපනවා. 64 10න් බිඳුවක් කැපුවා 6400යි. අපෙන් ආන්නේ 105ක් නේ. ඒතර 100ට 10න් භාගෙනේ 5. එහෙනම් 6400න් භාගයක් ගන්න. ඒක තමයි ඩිස්කවුන්ට් එක. හරි. ඊට පස්සේ ඊළඟට යමු. ලකුණු කළ මිල 52000ක තොග චන්දීපගෙන් ණයට මිලදී ගත් අතර. චන්දීපගෙන් ණයට මිලදී ගත් අතර එහිදී අඩු කළ වෙළඳ වට්ටම 10%යි. ඉන්වොයිස් අංක 31. ණයටනේ ගන්නේ. දාමු එහෙනම් 1221 ඉන්වොයිස් අංකේ බලන්න. ඉන්වොයිස් අංකේ 31 චන්දීප වටිනාකම දාගන්නු. මෙතන 52000යි වෙළඳ වට්ටම 10%යි 5200යි 800යි 6යි 4යි 8 එකක් ඉතුරුයි. 6 12 එකක් ඉතුරුයි. හරියට හරි 46යි 800යි. හරිනේ. එහෙනම් සෙට් කරමු. 46යි 800ක්. හරි. එහෙනම් දිනේ දාගමු. මාසයේ අවසාන දිනේ 12/31. මෙතන ලියන්නේ මොකද්ද? ගැනුම් ගිණුමට හර කරා. ගැනුම් ගිණුමට හර කළා. හරි. එකතු කරමු. 8024 දෙයක් ඉතුරුයි. 12යි 6 18 එකක් ඉතුරුයි. 11යි 5 16යි 7යි 23යි. හරිනේ. 8024 දෙයක් ඉතුරුයි. 7 2 9 3 12යි 6 18 එකක් ඉතුරුයි. 8යි 5 13යි 6 19යි 4යි 23යි. හරිනේ. එහෙනම් මේක ගිණුම වලට දාමු. අපි එහෙනම් ගිණුම් ටිකක් හදාගමුනේ. ගිණුම් 5ක් විතර ඕන වෙනවා. හරි. සෙට් කරගමු ටස්ක් ගාලා. ගිණුම් ටික සෙට් කරගෙන යන්න ටස්ක් ගාලා. තව ගිණුම් දෙයක් ගහගමු. හරිනේ. හරි. මේ ඇතුලේ ඒවත් ලියාගමු එහෙනම් ටස් ගාලා. හරිනේ. එහෙනම් මෙතන ලියනවා දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල් දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල් දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල් දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල්. හරි. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල් දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල්. එහා පැත්තේ ටික දියාගමු. හරිනේ. දිනය ගිණුම් ගන්න තමයි වෙලා යන්නේ. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල් දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල් දිනය
විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල් දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල් අවුලක් නැහැ නේ. එහෙනම් සෙට් කරමු අපි ටස් කාලා මේක ගැනුම් ගිණුමට හර කරා. එහෙනම් ගැනුම් ගිණුමට දාගමු ඉස්සෙල්ලා. ගැනුම් ගිණුමට හර කරා කියලා තියෙනවා 238යි 400. 238යි 400 ගැනුම් ගිණුම හර ලියන්නේ නයි හිමියෝ ලියන්නේ මේ දිනේ 12:31 මාසයේ අවසාන දිනේ. ඊස් ගැනුම් හරනේ අනිත් ගිණුම් බැර කරන් යන්න. නයි හිමි චන්දිමාල්. එහෙනම් අපි දාගමු නයි හිමි චන්දිමාල් බැර කරන්න චන්දිමාල්ගේ ටික 73800ක් විස්තරය ලියන්නේ ගැනුම් දිනේ දාන්න චන්දිමාල්ගේ දිනේ 12:03 හරිනේ 12 වෙනි මාසේ 3 වෙනිදා ඊට පස්සේ පසින්දි නහිමි පසින්දි නහිමි පසින්දි බැර කරන්න 57000ක් මෙතන ගැනුම් මෙතන දිනේ දාගන්න 12:05 12 වෙනි මාසේ 5 හරිනේ ඊට පස්සේ උපාලි හරිනේ නහිමි උපාලි ගිනම ගහගමු නහිමි උපාලි බැර කරන්න ඕන උපාලිගේ ටික 60800ක් මෙතන ලියනවා ගැනුම් මෙතන උපාලිගේ දිනේ දාගන්න උපාලිගේ දිනේ 12:15 මෙතන ආයෙත් නහිමියක් එනවා නහිමි චන්දීප 46800ක් බැර කරන්න චන්දීප ගැනුම් දිනේ දාගමු චන්දීපගේ දිනේ 12:21 හරිනේ 12 වෙනි මාසේ 21 ඔච්චරයි හරිනේ එහෙනම් මේකට අදාළව තව අභ්‍යාසයක් අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්